හරි ඉතින් යාළුවනේ අපි මේ යන්නේ උමන්දාව. ඔයාලා කවුරුත් දන්නවා ඇති උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානේ. හරි ලස්සන ගම්මානයක් බලන්න තමයි අපි මේ යන්නේ. ඉතින් ඔන්න ඔය අලුතෙන් හදපු බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතින් හරි ආසයි. මම අවුරුදු ගාණක් බලන් හිටියා මේකට යන්න උමන්දාව බලන්න යන්න හරි ආසාවෙන් හිටියේ. ඉතින් මේ අද මොකක් හරි විශේෂ වැඩසටහනක් නිසා මේ ඇතුළට යන්න දුන්නේ නැහැ අපිට. වටෙන් යන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි මේ වටෙන් යන්න කියලා කිව්වා. බලන්න කොහොමද ලස්සන කියලා. අපි යන දවසේ කොහොම හරි මේ විශේෂ වැඩසටහනක් මොකක් හරි ධර්ම සාකච්ඡාවක් වෙන්න ඕනි. විශේෂ වැඩසටහනක්. ඉතින් ඕක තමයි මේ ඔය බුදු පිළිමේ ඔතන ඔහොම පෙන්වන වීඩියෝ එකෙන් ඔහොම දැක්කට සෑහෙන විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක්. හරිද? ඔය පිටිපස්සට පේන විදිය. හරිද? අපි යද්දී ඔය ඒ වැඩසටහනට සහභාගී වෙන නාතන කණ්ඩායමක් එන්නේදී. පේනවනේ පොලිම. අපි පැය භාගයකට වැඩිය අපි පොලිමේ හිටියා. මේ යන්න ඔය තියන්නේ මේ මං හිතුවා මේක දේව ප්‍රතිමාවක් කියලා. හැබැයි මේක දේව ප්‍රතිමාවක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ මට දැනගන්න ලැබුණු විදියට මේක අනාගතයේ මතු බුදු වන මේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ පිළිතුරක් මේක. අනාගතයේ මතු බුදු වන. ඔය වැඩසටහන පේනවනේ ධර්ම සාකච්ඡාවට මේ පුටු ඔය තියලා තින්නේ. නෙළුම් මල් නෙමෙයි පුටු තියලා තියෙන වරද්ද ගන්න එපා. පේනවනේ මේ සලකුණු ලස්සනයි නේද යාළුවනේ. මේ මල් මේ මම වීඩියෝ කරගත්තා. මේ උත්සවයට ගෙනල්ලා තියෙන මල් ටික මොනවද දන්නේ මේ මල්. මේ අදමයි මම දැක්කේ මල්. හරි ලස්සනයි. ඔය වටපිටාව උඩට පේන විදිය. මේ ඇතුළ මේ අර බුදු පිළිමය ඇතුළ අර ලොකු බුදු පිළිමයක් තිබ්බේ. ඒ ලොකු බුදු පිළිමය ඇතුළ තමයි මේ ලස්සනයි. හරි ලස්සනයි දිව්‍ය ලෝකයකට ගියා වගේ. අර වැඩේ කියන්නේ අර පොලිමේ ඉන්න වුණා පොඩ්ඩක් විතර මේ බුදු පිළිම ඇතුලේ හරි විශාලයි. ඒ බුදු පිළිම ඇතුළට ගියපුවාම මාරම විශාලයි. ඉතින් මෙතන බුදු පිළිමයක අපි බැලුවා. හරිම ලස්සනයි. මේ බුදු පිළිම මේ එකකටවත් මල් පහන් තියන්න තහනම්. හරි මේ තියෙන්නේ ඇතුලේ බුදු පිළිම. මේ චූටි බුදු පිළිමයක් මේ යාළුවනේ රුපියල් 500යි. චූටි බුදු පිළිමයක් 500ට අරගෙන ඒක ඇතුලෙන් තියෙන ලොකු බුදු පිළිමයක් පවුලක් විසින් ගන්න ඕනේ. මේ සමන්තපද්ද හාමුදුරුවෝ පවුලක් විසින් අරගෙන රුපියල් 5000යි එක බුදු පිළිමයක් ඒක ඇතුලෙන් තියන්න තියෙන්නේ. මේ ඉතින් ඔය ඇවිල්ලා දිව්‍ය ලෝක. මේ ඔය දිව්‍ය ලෝක තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒක දිව්‍ය ලෝක. ඉතින් හරි ලස්සනයි ඉතින්. ඔයාලත් වෙලාවක් තියෙන වෙලාවක බලන්න යන්නකෝ. හරි ඉතින්. පේනවනේ ඉතින් ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. කොහමද ඇඳපු එක්කෙනා. සීතා මාලිගය. මේ ඇවිල්ලා මේ යාළුවනේ සමන්රපද්ද හාමුදුරුවන්ට තෑගි ලැබුණු ඒවා. පූජා කරපු ඒවා හරිද? තෑගි ලැබිච්ච ඒවා එක එක්කෙනා පූජා කරපු ඒවා තමයි මේ. හරිද? බලන්න ඒක මේ සාමාන්‍ය ලස්සන කෞතුකාගාරයක් විදියට එදා මෙදා තුර ලැබිච්ච හැමදේම එයා මෙතන තැන්පත් කරලා හාමුදුරුවෝ. බලන්න ලස්සනයි නේද? කොච්චර තෑගි හම්බෙලා තියෙනවද? ඒ ඔක්කොම ටික මෙතන ගෙනල්ලා තැන්පත් කරලා මේ මිනිසුන්ට බලා ගන්න. ඔය ඉන්නේ සමන්රපද්ද හාමුදුරුවෝ. ඉතින් මං මේ කවදාවත් දැකලා තිබුණේ නැහැ එයා ළඟටම. ඒත් අද උමන්දාවට ගියාට පස්සේ මගේ ඇස් දෙකෙන්ම මගේ ඉස්සරහම මේ එයා ඉන්නවා මේ දැක්කා. ඔය එන්නේ සමන්රපද්ද හාමුදුරුවෝ. හිතුවට වැඩිය හරි ලස්සනයි උසයි.
ඔය එන්නේ මේ ඇමතිවරු ටිකක් ලංකාවේ. බලන්න දැකලා තියෙනවද කියලා. ඉතින් දැකපු කට්ටිය සියසින්ම දැකගන්න ලැබුණා මට. බලන්න මේ වටපිටාවේ තියෙන ලස්සන. බලන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා එදා. මොකද එදා පොය දවසේ ඉඳන් මාර මිනිස්සු ගොඩක්. බලන්න වටපිටාව කොච්චර ලස්සනද කියලා. බලන්න. මේක මම හිතන්නේ මේක ඇවිල්ලා මධ්‍යස්ථානයක්. මේක ඇවිල්ලා කැන්ටින් එකක්. හරිද ළමයි? බලමු අපි කැන්ටින් ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි යන්කෝ බලන්න ඇතුළට. ඔන්න ඒ මාකට් එක ඇතුළේ ඔය මාකට් එක කියන්නේ මේක ඇවිල්ලා මේ විකුණන එක දේවල් විකුණන දෙන. මේ ඇවිල්ලා ධාන්‍යම පිටිකිරි පොල් පිටිකිරි හරිද? මේක 400 ගාණක් වෙන්නේ. හරිද? තා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකත් පිටි එකක්. ධාන්‍ය පිටිකිරි. කෑම් 400 පැකට් එක බලමු අපි මිල කීයද කියලා මේකේ. මිලක් දාලා නෑ බඩි. මේ මුං ඇට කරිය. මම හිතන්නේ ඕකත් ඉන්න බලන්න මේකේ වලට මම මිල පෙන්නන්නම්. ඔයාලා දකින්න ඇති මිල. මේක ඇවිල්ලා දෙහි චට්නි එක. මේකත් බලමු අපි මිල. 590යි. දෙහි චට්නි එක. තව බලමු. මේක ඇවිල්ලා යාළුවා දියුල් ජෑම් එක. ඒකත් මිලක් නම් මට පේන්නේ නැහැ හරියට. බලමු. මේකේ මිල හෙව්වා හම්බුන්නේ නැහැ. ඒක බලමු. තව බලමු මොනවද තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා වැල්දොඩම් ජෑම් එක. නැති ජෑම් එක 600යි. වැල්දොඩම් ජෑම් එක. නැති දෙයක් නෑ යාළුවනේ මේක. මේක ඇවිල්ලා නිල් කටළු ලබු ජෑම් එක. නිල් කටළු ලබුයි මිස් කරලා මම හිතන්නේ. මේක 540යි. හරිද? තව යම් බලන්න ඉස්සරහට. මේ බීමද මන්ද බලමු මේක මොකද්ද කියලා. මේ බිලින් සෝස් එක. මට තියෙන බිලින් සෝස් එක. බලමු මේකේ මිල කීයද කියලා. ඒක 1040යි. තව බලමු. මේක බලමු. මේක යාළුවනේ මොනවද? මේ ඇවිල්ලා ඖෂධීය සුවඳැල්ල. ඒකත් 420යි. බලමු ඉස්සරහට ගිහිල්ලා. තව තියෙන ගොඩක් ඉන්න මම පෙන්නන්න. තව තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඉන්නකෝ ඉස්සරහට යන් අපි. මේ ඇවිල්ලා යාළුවනේ මේ තේකොළ හරිද? තේකොළ සයිඩ් එක. මේ මෝර්නින් ටී එක. මේක වෙනවා යාළුවනේ ඔයාලට පේනවා ඇති. මේකත් මෝර්නින් ටී එකක් තමයි. මේ ඇවිල්ලා මේ තේ පෙළිය හරිද අපි යන්නේ. මේ කුරුළු තුඩු කියලා. මේ රද්දත්. මේ තියෙන පැස්ටා. නිල් කටළු වලින් හදපු පැස්ටා. මේ ගන්නම කියලා හදවුවේ මිල බැලුවට පස්සේ උඩ ගියා. 650යි. ඔන්න 200 300 වගේ තියෙනවා නම් ගන්න තිබ්බ. මේ ඇවිල්ලා මුරුංගා පැස්ටා. මුරුංගා වලින් හදන පැස්ටා එක. ඒකත් ඒක නම්ම තමයි 650යි. තව තියෙනවා. ඔය ඇවිල්ලා කුරුඳු. හොඳම කුරුඳු එක. කාබනික කුරුඳු. බලන්න ගෙවල් වලට කියන කුරුඳු වගේද කියලා. සෑහෙන ලොකු කුරුඳු එකක්. ඒකේ මිල ඇවිල්ලා 6500යි. මිල රුපියල් 6500යි. සල්ලි තියනවා නම් ඉතින් ඇවිල්ලා අරන් යන්න. තව බලමු මොනවද තියෙන්නේ කියලා. තව තිබ්බ ගොඩක් දේවල්. මේ ඇවිල්ලා පිට්ටු මිශ්‍රණය රතු හාල්. ඒක ඇවිල්ලා 550යි. මේ ඇවිල්ලා බලමු මොනවද කියලා. මේක හන ඇට. මොනවද දන්නේ හන ඇට කියලා තිබ්බේ. ඒකත් 550යි. හන ඇට මොනවද දන්නේ හන ඇට මම අදමයි දැක්කේ. හන ඇට 540යි. දන්න කට්ටිය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ඇවිල්ලා හබල පෙති නම් ඔයාලා දන්නවා ඇතිනේ. ඒක 450යි. හබල පෙති කියන්නේ ඕක උණු වතුරට කවරම් කරලා ඉවරලා සීනි චුට්ටක් දාලා කන්න දෙන්නේ. ඕට්ස් හබල පෙති පටල ගන්න එපා. මේ කුරප්පම පිටිත් තියෙනවා. මේ සයිඩ් එකේ තියෙනවා මේ මම ඔයාලට පෙන්නන්නම්. මේ නිල් කටළු මල් කොළ කැඳ. මල් වලින් හදපු කොළ කැඳ 340යි.
චුට්ටයි 340 තියෙන්නේ. මේ ඇවිල්ලා කරපිංචා කොළ කැඳ. ඒකත් 350යි එක. චුට්ටයි තියෙන්නේ එක කැඳ එකකට විතර. මේ ඇවිල්ලා මුරුංගා කැඳ. ඒකත් ඒක 350යි. අය යාළුවනේ තව තියෙනවා. එනවා පෙන්නන්න. මේ ඇවිල්ලා නිල් කටළු මල් කොළ කැඳ. අර ඉස්සෙල්ලා පෙන්නපේම තමයි. අපි යන් තව ඉස්සරහට. තව තියෙන ගොඩක් දේවල් පෙන්නන්න. මේ තියෙන්නේ වදමල් එක දුකද. ඕ මං කියන්නේ වියලනද වදමල්. මේක ඇවිල්ලා 420යි. හරිද? මේක වියලන ලද නිල් කටරොළු. ඒක 350යි. හරිද? තව ඉස්සරහට යමුකෝ. තව තියෙන ගොඩක් මේ රට කජු අවන් කජු. අවන් කජු කියලා ජාතිය. තව තියෙන ඒ තෙල් සයිඩ් එක. ඉතින් ඔච්චරයි යාළුවනේ ඒ කඩේ පුස්සිටි එකේ තිබ්බේ. ඉතින් අපි එළියට ආවා. මේ තියෙන්නේ හිමකරන නිෂ්පාදන. ඒ කියන්නේ අයිස්ක්‍රීම් හදන අංශය ඔය. මේ පැස්ටා විකුණන අර තොග පිටින් පැස්ටා විකුණන තැනක් මේක. මේ වල බලන්න තොග පිටින් විකුණන්නේ. ඒකේ අතන රුපියල් 600 ගාණක් කියන එක මෙතන 300 ගාණකට විකිනෙනවා මේ එළියේ. හරිද? ඉතින් ඔය වටපිටාව මේ වටපිටාවේ තියෙන මේ ඔය අඹ ගස නම් මම ඉස්සරහට ගියපුවම පෙන්නන්නම්. මේ තියෙන මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න කුටි. ඔය වට ඉස්සර යන්න දුන්න දැන් නම් හැබැයි යන්න දෙන්නේ නැහැ. ඔය වැවක්. ලස්සන පොඩි වැවකුත් තියෙනවා. බලන්න පොල් ගස් තියෙනවා එච්චර උසත් නැහැ. මේ තියෙන ලංකල්ලා ඉන්න පෙන්නන මේ වල යාළුවනේ මේ මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නවා මේ AC කරලා තියෙන ඇතුළ අපිට යන්න බෑ මේ ඇතුළට. ඉස්සර නම් මේක යන්න දීලා තියෙනවා. හැබැයි දැන් යන්න දෙන්නේ නැහැ. ඒ කියලා නම් දන්නේ නැහැ. මොකද එයාලට බාධාවක් හින්දා දන්නේ නැහැ. මේ ඇවිල්ලා ධර්ම මණ්ඩපේ. ওই ධර්ම මණ්ඩපේ. බලන්න කොච්චර ලස්සනද කියලා. පොඩ්ඩක් බ්ලෝ වුණා ගණන් ගන්න එපා. අවුව වැටුණ එකපාරටම කැමරාවට. මේ ඇවිල්ලා පිළිම මං හිතන්නේ මෙතන මතක විදියට මට පිළිම දසදහසක් වෙන්න ඕන. ඉන්න බලන්න බෝඩ් එකක් තිබ්බ මෙතන. ඔව් 1000ක් බුද්ධ ප්‍රතිමා. මෙතන බුද්ධ ප්‍රතිමා 1000ක් තියෙනවා. හරිද? 1000කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා එක කට්ටිය මේ පූජා කරපුවා මෙතන. එක කට්ටිය ඇවිල්ලා පූජා කරපුවා මෙතන තැන්පත් කරලා තියෙන්නේ. දහසක් බුද්ධ ප්‍රතිමා. මෙතන හැබැයි මම ඇතුළට ගියේ නෑ. මේ පිට ඉඳලා වීඩියෝ කරේ. මොකද ඇතුළට ගිහිල්ලා වෙලා බැනුම් අහන්න ඕනේ. මොකද මේකේ මේ මොනවා හරි වුණොත් එහෙම රුපියල් 5000යි දඩේ. සෙල්ලම් දෙතින් 5000ක් දඩේ කියන්නේ. 5000ක් දඩේ ගවන්න ඕනේ නෑනේ. ඒකින්ද ඉතින් වටෙන් ගිහිල්ලා බලාගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ කිතුල් ගහක්. බලන්න කිතුල් ගහ පොඩි. මම හිතන්නේ මේක මං හිතන්නේ මේ බෝඩ් එකක් ගහලා තිබ්බා මේක නුවරලි වගාව කියලා තමයි තිබ්බේ. පොඩ්ඩක් ඉන්න බලමු. මේක ඇති ගහලා බෝඩ්. අර පෙන්නේ ඈතින් පොල් ටැනල් මේ තියෙනවනේ ගස්වල කොළ කැඩීම අපිරිසිදු කිරීමට දඩේ රුපියල් 5000ක් ගහනවා. ඔය තියෙන මේ හරි මං හරි කිව්වා. මේක නුවරලි වගාව තමයි. මේක නුවරලි වගාව. බලන්න හැම වගාවම තියෙනවා. ඒ කියන්නේ හැම දේශගුණික තත්ත්වයකටම තියෙන හැම වගාවකම මෙතන තියෙනවා. නෑ කියලා දෙයක් නෑ. මල්, විසිතුරු, ශාක, පොල් ගස්, තල් ගස් කොහොම තියෙනවා මේකේ. මේ තියෙන තව පොල් ටැනල් එකක්. හැබැයි මේ පොල් ටැනල් ඇතුළට යන්න දුන්නේ නෑ. මේ වගේ මම දකින පොල් ටැනල් දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි මම මේ දකින පොල් ටැනල්. ඇතුලේ මොනවද කියලා නම් අඳුර ගන්න අමාරුයි. මේ තියෙන්නේ ඔය තියෙන්නේ ඔය ඔතන මේ ඔය නෙළුම් මල් තනිකර තොඩි නෙළුම් මල් මේ තියෙන තව පොල් ටැනල් එකක්. ඔය තඩි නෙළුම් මල් වල පේන්නේ කැම එක මම ලං කරලා පෙන්නන්න. මේ මාරම ලොකු මේ නෙළුම් මල් මම හිතන්නේ පිට රටකින් ආනයනය කරලා මම හිතන්නේ හිටපු ඒවා වෙන්න ඇති. කඩන්න දෙන්නේ
මේ තියෙන ගොයන් වගාවක්. ගොයන් ඉහළ. නැති දෙයක් නැහැ ඉතින්. තා බලන්න ගොඩාක් දේවල් තියෙන ඉස්සරහට. යන් අපි දැන් කොහොමද කිලෝමීටර් එකමාරක් වගේ ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන නයිමිරිස්. බලන්න නයිමිරිස්. ඉන්න මම ළඟට ගිහලා පෙන්නන්න. දඩේකුත් ගහයි දන්නේ නැහැ ළඟට ගිහලා වීඩියෝ කරලා. වීඩියෝනේ කරන්න කඩන්නේ නැහැනේ. ඔය නයිමිරිස් වගාව. මම දැන් නයිමිරිස් ගස් 300 400ක් ඇති එතන. මේ තියෙන තවත් ඒ වගේම නෙළුම් මල් හදපු විලක්. තඩ්ඩි නෙළුම් මල්. මම හිතන්නේ මොනවට හරි මේ පූජා කරන්න මෙතනින් කඩන්න එහෙම මොකක් හරි හිතලා වෙන්නදී මෙතන හදලා තියෙන්නේ. මේක ඉස්සර මේ ආමේර තියෙන රුපියල් 5000යි දඩේ නිලුම් වලක් කැඩුවොත් කඩන්නත් බෑ මොකද මේ තනිකර වගුරු බිමක්. මේක ඉස්සර මම දැනගන්න ලැබිච්ච මේක තනිකර වගුරු බිමක් ඉස්සර. ළමයට අඳුන කීපයකට මමත් බිව්වා. හැබැයි හරි රහයි. මොකද දෙන්නුන්ගෙන් ඒ වෙලාවෙම ගන්න එලකිරිනේ. මං ටිකක් කිල්ලව හැබැයි දුන්නෙම නෑ ඉතින් ඈ. හැබැයි අන්තිමට රවට්ටලා පොඩ්ඩක් ගත්තා. හැබැයි ඒක හරි රහයි. මොනවා වුණත් හරි රහයි ඒක. ඔය තියෙන්නේ ඔය බස් එක යන්න එන්න පුළුවන්. ඒ තරම් දුරයි ඉතින්. ඔය බස් එක මේ මිනිස්සු උඩහෙන් දා ගන්නවා පල්ලෙහාට ගෙනියනවා. ආයෙ ලෝඩ් වෙච්චාම උඩහට ගෙන්නනවා. මේ තියෙන හනුමා පිළිමයක් වෙන්න ඕනේ. ඔය රෑට. ඔය රෑ පසුබිමක්. බලන්න කොච්චර දිව්‍ය ලෝකයකට ආවා වගේ නේද? මාරම ලස්සනයි. මාරම ලස්සනයි. අය කියන්න වචන නැහැ ඉතින්. අපි ඔය එන ගමන් මේ වෙච්ච දෙයක් ඔය. ඔයාලා එන්න ඕන තැන තමයි උමන්දාව. බිස්නස් කරන කෙනෙක් ආවොත් ඇත්තටම හොඳ මොටිවේෂන් එකක් කරන් යන්න පුළුවන් මේ උමන්දාවට ආවොත්. හොඳ මොටිවේෂන් එකක් තමයි උමන්දාව. බිස්නස් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට. ඔය රෑත් අපි හිටියා. රෑ පැයකමාරක් වගේ හිටියා. ඔය රෑ දර්ශනය මේ හරි ලස්සන දිව්‍ය ලෝකයකට ආවා වගේ. අපි ඉතින් තව ඇවිදිමුනේ ඉස්සරහට. යන්කෝ අපි දැන් කිලෝමීටර් 3ක් විතර ඇවිදලා තියෙන්නේ. 3කටත් වැඩිද මන්ද 4ක් විතර. අපි ඉතින් මෙන්න මේකටත් යන්කෝ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. මෙතන ලස්සන තැන මේක යන්න තියෙන්නේ මේ යාළුවනේ මේ දියාගලක් මැද්දෙන්. හරිද? හරි ලස්සනයි. මේ ඇලක් තියෙන දියාගලක් වගේ ඇලක් ඒ ඇලක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. හරි ලස්සන වටපිටාවක්. මේක මං හිතන්නේ දේවාලයක්. යන්කෝ අපි බලන්න ළඟට මෙයා. මේක මං හිතන්නේම දේවාලයක් කියලා තමයි. යන්කෝ. බලන්න ලස්සන ඔය මං කිව්ව ඇල. බලන්න ලස්සන කොහමද කියලා. ඔයාලා බලන්න මෙන්න ඕනි ඉතින් මේ ලස්සන පියවිය එහෙ. අපි යන් ඉස්සරහට. මේක ඉන්නවා මේ අර පාත්‍යෝද තාරාවද කියන ඒ සත්තුත් ඉන්නවා. හරි. ඉතින් අපි යන් බලන්න. දේවාලෙකුත් නෙමෙයි මේක. යාළුවනේ මේක ඇවිල්ලා බුදු පිළිමයකුත් තියෙනවා. මම හිතන්නේ මේක මේ පොඩිවට හදපු මේකක් සමරු මේකක් වගේ. මේකේ ලස්සනට හදලා තියෙනවා. කලාත්මක නිර්මාණයක්. මේක දේවාලයක් නෙමෙයි යාළුවනේ. මේක නිකන් අර මල් පහන් පූජා කරන්න ඒ කියන බුද්ධ ප්‍රතිමාවක් තියලා එහෙම හදපු එකක් මේක. එහෙම හදපු එකක් මේක. ඉතින් බලන්න මෙතන පින්කටයක් තියෙනවා තියලා. මේ වගේම තව එකක් තියෙනවා එහා පැත්තේ. මෙච්චරයි ඉතින් බලන්න තියෙන්නේ ඒක න. ඒක ලස්සනයි මාරේදී ලස්සනයි. දවල්ට නම් කොහොමද දන්නේ? රැයට මාරලම ලස්සනයි. අපි යන් ඉතින් බලන්න ඉස්සරහට. මේ ඒ වගේම තවත් එකක්. හරිද? මේ ඒ වගේම තවත් එකක්. ඉතින් අපි යන් බලන්න ඒකත්. ඒක නම් මම හිතන්නේ ඒක දේවාලය. ඔව් මට මතක විදිහට ඒක දේවාලය. ගිය මාසෙනේ ගියේ. අපි යන් ඒකටත් යමු. ඔව්. ඒක දේවාලයක්. අපි යන් බලන්න. මෙතන තියෙනවා යාළුවනේ මේ ඇවිල්ලා කවුද දන්නේ දෙවිවරු. මේවා මේ සිව දෙවියන්. මේ සිව දෙවියන්ගේ මේ එක ස්වරූප මේ ඝන දෙවියෝ. මේ ඝන දෙවියෝ
මේ එක එක ස්වරූප තියෙන දේවාලයක් තමයි හැමෝම ඉන්නවා. මේක වටේට ගියරකන්න පුළුවන්. වටේම තියෙන දේව රූප. අපි යමු ඉතින් වටේට. එක දේව රූප තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ලස්සන මේ පිළිමයක්. ඉන්නව මම පෙන්නන්න. ලස්සන පිළිමයක්. කවුද දන්නේ ඉන්නේ ලස්සන පිළිමයක් බලන්න. දැක්ක මං හිතන්නේ කතරගම දෙයියෝ. ඔව්. කතරගම දෙයියෝ තමයි. මොනවද ඉන්නේ? කතරගම දෙයියෝ තමයි. මේ කතරගම දෙයියෝ. හරි. ඉතින් මේක වටේට මෙයන් අපි බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. ආයෙක දේව රූප තියෙන්නේ. දන්නේ නැහැ කවුද කියලා මේ යටින් නම තියෙනවා. ඔයාලා බලන්න කියවන්න බෑ. මේ ඉතින් අපි යමු වටේට. බලන්න ලස්සන. මොනවා වුණත් ලස්සනට හදලා තියෙනවා. ලස්සන පන්සල. හැබැයි මේකේ විශේෂත්වයක් තමයි මේ පන්සලේ අර මම ඉස්සලා පෙන්නවේ ඒ තැනේදී විතරයි මල් පහන් පූජා කරන්න පුළුවන්. මේ වෙන කිසිදු තැනක මල් පහන් පූජා කරන්න බෑ. මල් පහන් පූජා කරන්න බෑ. ඒකේ තියෙන වත්තේ තියෙන දේවල් කරන්න බෑ. දඩේ රුපියල් 5000යි. ඒකයි තියෙන හේතුව. මේ එක තැනකවත් මල් පහන් පූජා කරලා නැහැ. හරි. පිරිසිදු අතින් දැන් අනිත් පන්සල් වල සමහරක් වෙලාවට පිරිසිදුකමින් අඩුයිනේ. හැබැයි මේ පන්සල එහෙම නැහැ. පිරිසිදුකම අතින් සෑහෙන දියුණු මට්ටමක පිරිසිදුවක් තියෙනවා. මාරම ලස්සනයි, මාරම පිරිසිදුයි. හරි. ඔය අපි බෑක් වෙලා ඒක බලලා ඉවරලා අපි ඔය යන පාරට ආවේ. එළියට යන පාර. ඉතින් මල් වෙඩිත් මම හිතන්නේ මල් වෙඩිත් දැම්මා. ඔය යන අතරතුර මල් වෙඩි ඉස්සරහට තියෙන්නේ. අපි ඊට පස්සේ අයිස් කන්න ගියා උතනින්. හරි. අපි යන් අයිස් කන්න. 1050ක් ගියා අයිස් 3ක් ගත්තේ. හරි. අයිස් 3ක් ගත්තේ. මම ගත්තේ පැෂන් එකයි අඟුරු එකයි අඹ එකයි. හැබැයි අවුලක් නැහැ. ඉතින් රහට තිබුණා. අඟුරු එක තමයි මේ මාරම රහට තිබ්බේ. ෆැෂන් එකත් රහයි. අවුලක් නැහැ. ඉතින් 1050ට පාඩු නැහැ. උන්ටම පුරවලා දුන්නා. කෑවා ඉතින්. කාලා අන්තිමේටම කන්න බැරුව විහික්කවුවා. ඒ තරම් ලොකුයි අයිස් එක. මේ කන්න බැරුව විහික්කවුවා. වෙරහයි. අවුලක්ම නැහැ. ඔය අඟුරු අයිස් එක. ඔය මං කන්නේ අඟුරු අයිස් එක. අවුලක්ම රහයි. ජීවිතේ පළවෙනි පාරට අඟුරු වලින් හදපු අයිස් එකක් කෑවේ. ඒතකොට පැෂන් වලින් හදපු එකකුත් කෑවේ ජීවිතේ පළවෙනි පාරට. හරි. ඔය මල් වෙඩි දැම්ම සෑහෙන්න මම ජීවිතේ දැකලා නැහැ මෙච්චර හොඳ මල් වෙඩි. බලන්න ලස්සන කොහොමද කියලා. කොහමද මල් වෙඩි 50ක්වත් දාන්න ඇති උඩින්. මාර මල් වෙඩි එකක් දැම්මා. කියන ඉස්සරහට. මල් වෙඩි බලලා කියන ඉස්සරහට. බලන්න ඒ වගේ ලස්සන නේද යාළුවනේ. කොහොමද ඒක? ඉතින් මල් වෙඩි ඉවරයි. ඔව් මල් වෙඩි ඉවරයි. අපි යමු. නෑ ඉවරයි කොට තාම ඉවරයි. ඉවරයි කොට තාම ඉවර නෑ. මේක විශේෂීකම තමයි මේ අර ඩ්‍රෝන වලින් මල් ඉස්සා. මල් පෙති දවාලේ කඩලා මම දැක්කා. ඒවා ඩ්‍රෝන වලින් තමයි හවස ඉස්සේ. ඔය යන්නේ ඔය ඩ්‍රෝන එකෙන් තමයි මල් ලියගෙන හැම පැත්තටම ඉහිනවා මල්. ඔය මල් ලිහින් පේනවනේ මල් ලිහිනවා.
මං වෙන පන්සලක ගිහිල්ලා මෙහෙම දෙයක් දැක්කේ නෑ. ඇත්තටම ඩ්‍රෝන වලින් සෝමාවතිය මං දැකලා තියෙනවා. ඒත් හෙලිකොප්ටරයකින් මල් ඉස්සේ. ඉතින් ඔන්න මේ මෛත්‍රී බුදුන්ගේ මේ පිළිමය තමා විවෘත කරේ ඒ දවසේ. ඉතින් මාර මිනිස්සු ගොඩක් එදා හිටියේ පොය දවසේනේ. ඉතින් එක්කෙනෙක් අතරමං වුණොත් එහෙම ආයෙ හොයලා හමාරයි. ඉතින් අපි ඔක්කොම එකට එකතු වෙලා අත් අල්ලගෙන එහෙම ගියේ. එහෙනම් ඉතින් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. බායි.